Hi everyone. ඉතින් ගොඩක් දෙනා මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් ගේන තමයි මේ වීඩියෝ එක ගත්තේ. මාස දෙකක් වගේ කෙටි කාලයකින් ඉංග්ලිෂ් හදාගන්න පුළුවන්ද? විශේෂයෙන්ම මගේ කෝස් එකට සම්බන්ධ වෙලා මේ වැඩේ කරගැනීමේ හැකියාවක් තියනවද? සහ ඒකේ පදනම මොකද්ද වගේ දේවල් ගොඩක් ප්‍රශ්න තිබ්බා. ළමයි අහපු දේවලුත් තිබ්බා. සහ ඒ වගේම දැනගන්න ආසය මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන දේ දැනගන්න සහ මේක කෙරෙන්නේ කොහොමද කියලා දැනගැනීමේ කුතුහලයෙන් දේවල් අහපු අයත් හිටියා. ඉතින් මේක හැමෝටම මම හිතන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙයි. ඉවර වෙනකම් බලන්න අනිවාර්යෙන්ම. ප්‍රථමයෙන්ම කියන්න ඕන මට ඔයාලගේ ඉංග්‍රීසි භාෂාව හදන්න මාස දෙකක කාලයක් යන්නේ නැහැ ඇත්තටම. ඒක මෙහෙමයි වෙන්නේ. ඔයාට ඕනම සරල ඉංග්‍රීසි වාක්‍යයක් නිර්මාණය කරවීමේ හැකියාව මට හදලා දෙන්න යන්නේ දවස් 4ක්. මේ දවස් 4කින් මම කරනවා කියලා කියන්නේ ඒක කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි රටා දෙකක් ඔස්සේ තමයි මම මේ වැඩේ කරන්නේ. ඩිස්ක්‍රයිබිං රටාව සහ ඇක්ටිවිටි රටාව. නැත්නම් විස්තර කරන රටාව සහ ක්‍රියා රටාව කියලා රටා දෙකක් භාවිතා කරවලා මට පුළුවන් දවස් 4ක් ඇතුළත ඕනෑම පුද්ගලෙක්ට, ඒ කියන්නේ කිසිදු ඉංග්‍රීසි දැනුමක් නැති කෙනෙක්ට පවා ඕනෑම ඉංග්‍රීසි සරල වාක්‍යයක් නිර්මාණය කරන්න හදන්න. එතකොට මට වැඩේට යන්නේ දවස් 4යි. ඊළඟට මං ඇයි මාස දෙකක කෝස් එකක් කරන්නේ එහෙනම්? මොකද ඔයාලගේ ඉංග්‍රීසි චතුරත්වය හදන්න. ෆ්ලුවන්සි එක හදන්න. ඉංග්‍රීසි චතුර ලෙස කතා කරන්න දවස් 4කින් බෑ. මගේ රටා දෙකට පුළුවන් ඔයාලට ඕනෑම සරල වාක්‍යයක් නිර්මාණය කිරීමේ පදනම දවස් 4කින් කියලා දෙන්න. නමුත් චතුරත්වය වර්ධනය කරන්න නම් නැත්නම් හොඳ ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න නම් ඒකට අපිට ක්‍රමවේදයක් අවශ්‍යයි සහ ඒකට තමයි ඉතුරු මම එතන ඉඳන් මේ මාස දෙකේ කාලය සම්පූර්ණයෙන්ම වැය කරන්නේ අන්න වගේ චතුරත්වය හදන්න. මෙතෙන්දී මම ඔයාලගේ ඉංග්‍රීසි වල තියෙන ෆ්ලුවන්සි එක හදන්න කන්වර්සේෂන් ටිප්ස් භාවිතා කරනවා. ඒ කියන්නේ සංවාදයක් කරනකොට අදාළ වෙන කාරණා. ඒ වගේම vocabulary වචන good English vocabulary එකක් භාවිතා කරනවා. ඒ වගේම good English patterns ප්‍රධාන ලෙස. ඒ කියන්නේ ඉංග්‍රීසි කතන වාක්‍ය රටා කියලා જાතියක් තියෙනවා. ඒ වයින් තමයි ඔයාලගේ චතුරත්වය හැදෙන්නේ. ඔය ඔක්කොම කළත් බෑ. ඔයාගේ pronunciation එක උච්චාරණයේ ප්‍රශ්න තියෙනවා නම් පුතේ. ඒවට වෙනම activities තියෙනවා. ඔන්න ඔයගේ ක්‍රමවේදයක් භාවිතා කරලා තමයි අර දවස් 4න් පස්සේ ඔයාලගේ චතුරත්වය වර්ධනය කරගන්න මාස දෙකක් කාලයක් මම ඔයාලත් එක්ක වැඩ කරන්නේ. මේ සියලුම දේ කිව්වත් මම මෙතන තියෙන අත්‍යවශ්‍යම කාරණේ කිව්වේ නැහැ. මොකක්ද අත්‍යවශ්‍යම කාරණේ? පුහුණුව. පුතේ මම මේ මාස දෙක ඇතුළත මගේ පන්ති පැවැත්වෙනවා සාමාන්‍යයෙන් සතියේ දවස් 3ක්. 3න් 2ක් මම උගන්වන දවස් දෙක. එක දවසක් තනි කරම වගේ පුහුණුවට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ පුහුණුව කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි කතා කරන්න නම් ඔබ ඉංග්‍රීසි කතා කර යුතුමයි. කවුරු හරි කෙනෙක් කියනවා නම් නෑ එහෙම වුණ නෑ මොනවා හරි දෙයක් බලලා මට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් කියලා බෑ පුතේ. දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒකේ කිසිදු තර්කයක් නැහැ. නමුත් කතා කරන්න බෑ. ඔයාට කතා කරන්න නම් ඕන ඔයා අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කතා කර යුතුමයි. ඉතින් ඒක නිසා තමයි මම උගන්වන දවස් දෙකට අමතරව කතා කරන්න, ප්‍රැක්ටිස් කරන්න වෙන්නම දවසක් දාලා. ඒකත් ඔයාලා වෙන කාටවත් බාර දෙන්නේ නැහැ. ඔයාලත් එක්ක මමම ඇවිල්ලා ඉංග්‍රීසි වලින් ඔයාලට වෙනම ටොපික්ස් දීලා ඒවට කතා කරන්න කියලා. ඒ වගේම ඔයාලත් එක්ක ඉංග්‍රීසි වලින් ඒ කියන්නේ සංවාද පවත්වලා ඔයාලා කරන වැරදි අඩුපාඩු මොනවා හරි තැනක ඔයාගේ මට වැරදි කරන්න පුළුවන්. මේක පන්තියක්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දීලා. එතකොට ඒවා නිරාකරණය කරගන්නේ කොහොමද කියන එකත් එවලදීම කියලා දෙන ක්‍රමවේදයක් මේක ඇතුළේ තියෙනවා. මම හිතන්නේ මේක ਸਰව සම්පූර්ණයි. මට ඕන වෙලා තිබ්බේ මේ වගේ සිස්ටම් එකක් ඇතුලෙන් ළමයෙක්ව හොඳ ලස්සනට ඉංග්‍රීසි කතා කරවන්න. මොකද එතෙන්දී බලපාන්නේ මම කියන පුද්ගලයාවත් ඔයා කියන කෙනාවත් නෙවෙයි පුතේ මේ සිස්ටම් එක. මේ සිස්ටම් එකට කවුරු හරි කෙනෙක් ආවම ඒක ඇතුළේ තියෙන ක්‍රමවේදය අනුගමනය කරාම ඒකට වැඩ කරාම ඒ කියන දේවල් ඒ විදිහට කරාම එළියට යන්නේ අනිවාර්යෙන්ම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා. එතෙන්දී මමවත් ඔයාවත් කරන වැඩෙන් නෙවෙයි අපේ මේ සාමූහිකව අපි කරන මේ වැඩේ ඇතුලේ තියෙන මේ සිස්ටම් එක ඇතුළට කෙනෙක් ආවම මේ කියන ක්‍රමවේදයන් අනුගමනය කරාම එළියට යන්නේ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා. ඉතින් මේක හරිම ප්‍රායෝගිකයි, විද්‍යාත්මකයි වගේම ඊටාම පහසුයි. ඕනම දරුවෙක් ඉතින් එක දැනුම මට්ටම් වල අය ඉන්නවා. සමහර ළමයින්ට ඉංග්‍රීසි පොඩ්ඩක්වත් සමහරට සාමාන්‍යයෙන් පුළුවන්. සමහර අයට පුළුවන් බයයි. ඉතින් ඔන්න වගේ ඔය ඉන්න මොන ලෙවල් එකකින් ඔයාවත් ඔයාට ඉංග්‍රීසි ෆ්ලුවන්ට් විදියට නැත්නම් චතුර ලෙස කතා කිරීමට නම් අවශ්‍යතාවය තියෙන පුතේ ඔයා සහභාගී විය යුතුම කෝස් එක මේක කියලා කියන්නේ මම මේ වැඩසටහන පවත්වන හින්දා නෙවෙයි මට මේකේ තියෙන සිස්ටම් එක මේකේ ක්‍රමවේදය ගැන මට තියෙන අත්දැකීම සහ විශ්වාසය නිසා තමයි මම එහෙම කියන්නේ. ඉතින් පොඩ්ඩක්වත් තමන්ගේ කාලය නාස්ති කරන්න එපා. ඉංග්‍රීසි කියන භාෂාව ඇවිල්ලා ඔයාට පුතේ ඔයාගේ ජීවිතේ
මේ ඉන්න අදියර මේ ඔයා ඉන්න ස්ථානය මොකක් වුණත් ඒකෙන් ඊළඟ අදියරට ඊළඟ ඔයාගේ පිම්ම ලබා ගන්න ලොක්කු අත්වැලක් වෙනවාමයි. ඉතින් තමන්ගේ ජීවිතේට මේ එකතු කරගත යුතුම දෙයක් වෙලා තියෙන වෙලාවක නිකන් ඔහේ කරන්නම් වාලේ මේ වැඩේ කරන්න එපා. නිවැරදි අවබෝධයක් තියෙන ක්‍රමවේදයක් තියෙන ඊටමත් ප්‍රායෝගික ඉංග්‍රීසි පාඨමාලාවක් තුලින් මේ වැඩේ කරගන්න කියන ආරාධනාවක් කරනවා. ඔයා මේ වීඩියෝ එක බලන මම ගැන නොදන්න කෙනෙක් නම් ඔයාට මගේ YouTube channel එකට ගිහිල්ලා ඒකේ live කියන tab එකට ගිහිල්ලා මම නොමිලේ ළමයින්ට කරලා තියෙන වැඩසටහන් වගේම දේශනත් ඔයාලට නරඹන්න පුළුවන්. ඒව නරඹලා ඔයා අවබෝධයක් ලබා ගන්න මේ ක්‍රමවේදය සහ මම උගන්වන හැටි කොහොමද සහ මේ වැඩේ මම කරන්න භාවිතා කරන්නේ මොනවද මොන වගේ දේවල්ද මොන වගේ ඉගැන්වීම් ක්‍රමවේදයක්ද කියන එකේ වැඩිපුර අවබෝධයකුත් කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ පෙබරවාරි මාසයේ මගේ බඳවා ගැනීම ආසන සියල්ලම පිරී ගියා. කිසිදු ආසනයක් ඇත්තටම ඉතුරු නැහැ මේ පෙබරවාරි මාසයට. ඉතින් ඒක නිසා ගොඩක් ළමයි මාර්තු මාසය සඳහාත් සැදී වැහැදී ඉන්නවා. ඉතින් මාර්තු මාසයේ බඳවා ගැනීම නැත්නම් මාර්තු මාසයේ මාස දෙකේ පාඨමාලාවේ බඳවා ගැනීම මාර්තු 7 වෙනිදා කරනවා. ඒ කියන්නේ මාර්තු 7 වෙනිදා තමයි පාඨමාලාව ආරම්භ කරන්නේ. ඉතින් බඳවා ගැනීම දැන් ඇත්තටම ආරම්භ කරලා ඉවරයි. සහ දැන් ආසනත් බොහෝ සෙයින් පිරී අවසන්. ඉතින් තව සීමිත ආසන ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. මේකට ආස තමන්ට මේ වැඩේ කරගන්න ඕනෑ කියලා හිතන කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ එක දැක්කොත් මම හිතනවා ඒකටත් එයාලටත් ප්‍රයෝජනයක් වෙයි කියලා මේක. ඉතින් ඔයාලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මාර්තු 7 වෙනිදා තමයි මගේ මාර්තු මාසයේ පාඨමාලාව ආරම්භ වෙන්නේ. මාර්තු 7 වෙනිදා රාත්‍රී 9:00ට. ඉතින් වගකීමෙන් කියනවා ඉංග්‍රීසි ටික හදලා දෙන්න. ඒ කියන්නේ කිසිදු සැකයක් තියාගන්න එපා පුතේ. මම මේක කියන්නේ ඉතාමත්ම 100% වගකීම අරගෙන. ඉතින් මේ වීඩියෝ එක බලලා කවුරු හරි කෙනෙක් මගේ කෝස් එකට සම්බන්ධ වෙනවනම් වෙලා කෝස් එකේ මම කියන දේ කියපු විදියටම හරියටම අනුගමනය කරලා ආයෙම සැරයක් ඔය ඇවිල්ලා මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකකුත් දාලා යන්න. ඊට පස්සේ කෙනෙක්ට උනත් ඒක වැදගත් වෙයි. කොච්චර හොඳ ක්‍රමවේදයක්ද මේක ඇතුලේ තියෙන්නේ සහ කොහොමද ඔයා මේක ඇතුලේ ඉංග්‍රීසි හදාගත්තේ කියන එක ඔයාටම ජීවමාන සාක්ෂියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේත් කරන්න කියන ඉල්ලීම කරමින් එහෙනම් මාර්තු 7 වෙනිදා පන්තියට සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම් කොහොමද ඔයා මේකට සම්බන්ධ වෙන්නේ කියන එක. ඉතින් නම්බර්ස් තියෙනවා. ඒවටත් කෝල් එකක් දෙන්න පුළුවන්. නැත්නම් WhatsApp මැසේජ් එකක් දැමීම වගේනොත් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මෙච්චර වැඩ ගොඩක් කරන පාඨමාලාවක් කිව්වම කෙනෙක්ගේ ඔළුවට එන්නේ එහෙනම් ගොඩක් ගණන් වෙයි. එහෙනම් අපිට කරගන්න අපහසු වෙයි සාමාන්‍යයෙන් ඒක මිල අධික වෙයි කියලා. ඇත්තම කිව්වොත් මේ පාඨමාලාවේ කිසිදු සැඟවිච්ච ගාස්තුවක් නැහැ. පාඨමාලා ගාස්තුව මාස දෙකටම රුපියල් 5000යි පුතේ. ඉතින් මේක ඇවිල්ලා ගුණාත්මක භාවයත් එලෙස්සම පවත්වාගෙන ගේන්න පුළුවන් අඩුම මුදලකට ඔයාලට ගෙනල්ලා තියෙන පාඨමාලාවක්. මේක ඇතුලේ කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද, මේක ඇතුලේ කොච්චර කැපවීමක් කරනවද සහ ඔයාලගේ රුපියල් 5000ට කොච්චර වටිනාකමක් මේක ඇතුලේ හදලා දෙනවද කියන එක ආපු මගේ කෝස් එක කරපු දරුවෙක් නම් සහ ඔයා මේකට කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට සාක්ෂියක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. කවුරු හරි කෙනෙක් මේ වීඩියෝ එක බලලා මාර්තු 7 වෙනිදා පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඉන්නවනම් මේ වීඩියෝ එක අපි තියාගමු සාක්ෂියක් විදියට. මොකද මම වගකීම ගන්නවා ඔයාලගේ ඉංග්‍රීසි ගැන. එතකොට කෙනෙක්ට පුළුවන් මාස දෙකේ පාඨමාලාව කරලා මම කියන විදියට මේ වැඩ ටික කරලා ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණොත් මට ඒක කරන්න බැරි වුණා කියලා ඇවිල්ලා මේ වීඩියෝ එකටම කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මම මේ කමෙන්ට් එක ඉතුරු කරනවා. මොකද හේතුව විශ්වාසයෙන් කියන්නේ එහෙම කමෙන්ට් එකක් දාන්න කිසි කෙනෙක්ට බෑ. මොකද හේතුව මේක ඇතුලේ තියෙන වැඩපිළිවෙල හරියටම ඔයා කරොත් ඔයාට ඉංග්‍රීසි සාමාන්‍ය විදියට නෙවෙයි හොඳටම චතුර ලෙස කතා කිරීමේ හැකියාව හැදෙනවාම තමයි. යුගයේ ඉංග්ලිෂ් බ්‍රෑන්ඩ් එක ඇන්ඩ්‍රූ අමරසිංහ